මේ වෙනකොට ඕගොල්ලෝ ඒ ලෙවල් පටන් අරගෙන සමහරක් විට ෆස්ට් සයි ළමයෙක් නම් ඒත් අවුරුදු දෙකකට වැඩි ටික කාලයක් ගිහිල්ලා. සෙකන්ඩ් සයි හරි තර්ඩ් සයි ළමයෙක් නම් අවුරුදු දෙකේ කෑලිත් නෑ අවුරුදු 3 4 සමහරක් විට 5ක් වෙන්නත් කිට්ටු වෙලා මැදින් වෙච්ච විවිධ ප්‍රමාද වීම මනම් එක්ක එහෙම සෑහෙන කාලයක් දැන් ඔයාලා මේ වැඩේ ඇතුළේ ඉන්නවා. ඒතර ඕගොල්ලෝ මේ වැඩේට එනකොට ආවේ ලොකු දේවල් කරන්න හිතාගෙන මහා ලොකු ටාගට් තියාගෙන සහ ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඔයාලට ඕන වුණ දේවල් තියෙනවා. ඔයාලා ලොකු වෙලා මොන වගේ මිනිස්සෙක් විදිහටද අවුරුදු 30 ගණන් 40 ගණන් ඒ වගේ කාල වෙනකොට ඔයා මොන වගේ මිනිස්සෙක් විදිහටද ජීවත් වෙන්නේ. ඔයාට මොන වගේ දේවල්ද අචීව් කරගන්න ආස. ඔයාගේ කියලා ඔයා මේ දේ කරා කියලා ඔයා කියන්න කැමති දේවල් මොනවද? එහෙම යම් දේවල් ටිකක් පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් තිබ්බනේ. හරිද? දැන් අද මේ වෙලාව වෙනකොට දැන් ඔයාලට ඔය පහුගිය අවුරුදු 2 හරි 3 හරි 4 හරි කී හරි කාල සීමාව තුළ ඒ කියන ටාගට් වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාවක් තිබ්බා. يعني වාට අන්තිමේට හම්බෙන්නේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ ඔයා මේ වෙලාවේ කරන දේ මත. ඒක හරි සරලයි. ඔයාගේ ඇක්ෂන් එක තමයි ඔයා කවුරුද වෙන්නේ කියන එක තීරණය කරන්නේ. ඔයා හිතන් ඉන්න එක නෙමෙයි. ඔයා ඕන කෙනෙකුට හිතන්න මම මිනිස්සුන්ට මාර ලොකු හීන තියෙන්නේ. ඒව තියෙනවා හැමෝටම. මේකෙන් මොකුත් කියවෙන්නේ නැහැ. ඒව තියෙන හැම කෙනාටම ඒව තියෙනවා. මේ යමක් කියවෙන්නේ ඒ වෙනුවෙන් ඔයා කරන දේ මත විතරයි. එතකොට ඔයා මේ වෙනකන් කරපු දේවල් අනුව ඔයා පහුගිය දැන් A level කියන කඩයිම ඇතුලේ ගන්නකො මේක ඒ ඉස්සරහ කතාවට තීරණාත්මක බවින් වැඩිම දේන්නේ ඔයාගේ පළවෙනි අවුරුදු 20 ඇතුලේ මිනිස්සෙකුට පොදු මිනිස්සෙකුට ඊළඟ මංගේ අවුරුදු 20 හෝ 30 වෙනුවෙන් කරන්න තියෙන වැදගත්ම දේ තමයි මේ A level කියන එක ඇතුලෙන් තමන්ව නිර්මාණය කරගන්න එක. පොදු මිනිස්සෙකුට අර විශේෂ අමුතු හැකියාවල් තියෙන එකෙක් ඉන්නවා නම් ජිම්නාස්ටික් හොඳට පුළුවන් නම් මං ඉගෙන ගන්න ඕන කියන්නේ නැහැ. ජිම්නාස්ටික් කරලා ඒකින් ඉහළට ගිහිල්ලා ඔලිම්පික් යන්න පුළුවන් නම් යන්න. ප්‍රශ්නයක් නැහැ. මම පොදු මිනිස්සෙක් කියලා හඳුන්වන්නේ අර එහෙම තමන්ට විශේෂයෙන් කැපිටලයිස් කරන්න පුළුවන් මාර ටැලන්ට් එකක් නැති. ඇවරේජ් හෝ above the average වෙන්න පුළුවන්. හෝ ඊට ටිකක් පල්ලෙහා වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සෙකුට පළවෙනි අවුරුදු 20 ඇතුලේ තමන්ගේ ජීවිතේ තියෙන වැදගත්ම කඩයිම තමයි A level කියලා කියන්නේ. ඒක මත මෙතනින් ඉස්සරහට අවුරුදු 30ක 40ක කතන්දරේ තීරණය වෙනවා 95%කට එහා පිරිසකගේ. 5% වගේ ඉන්න පුළුවන් මැදින් හම්බෙන විවිධාකාර වාසනාව හෝ අනම්මනම් ඒ දේවල් මත මොකක් හරි තමන්ට 아무තු පාරක් ඕපන් වෙලා ඒ වගේ දෙයක් වෙන. ඒක ඉතින් ඉගෙන ගත්ත එකට වෙන්නත් පුළුවන් නැති එකට වෙන්නත් පුළුවන්. ඒක අපි එහෙම ඒ දේවල් මත හිතලා වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කරොත් කාටවත් පාරකටවත් බහින්න වෙන්නේ නැහැ. ඇයි? පාරට වැටෙද්දි පාරට බහිනකොට වාහනයක් ඇවිල්ලා යට කරන් ගිහලා මැරෙන්න පුළුවන්. එහෙමයි කියලා අපි පාරට බහින්න නැතුව ඉන්නේ නැහැ. ඒ වගේ තමයි අපිට අර වෙන්න පුළුවන් වෙන පොඩි chance එකක් තියෙන දේවල් වෙනුවෙන් කියලා අපි එහෙම තීරණ ගන්න නැහැ. ඒවා වෙනව නම් වෙයි. අපි ඒ වෙනකන් අපේ යන්න පුළුවන් solid plan එකක් ඇතුළේ යන එකයි කරන්නේ. එතකොට ඕගොල්ලෝ මේ වෙනකන් අවුරුදු කීයක් හරි පුරාවට A level කියන වැඩේ ඇතුළේ ඔයාට යම් දෙයක් වා කරලා තියෙනවා. ඒ කරලා තියෙන දේ ඇතුළේ සමහරක් ළමයි පිරිසක් ඇති පොඩි ප්‍රමාණයක් ඇති තමන් මේ වෙනකන් ඇවිල්ලා තියෙන පාර සම්බන්ධව සතුටුයි. තමන් ඒ තැන්වල අනිත් උන් ඔක්කොම ඒ වෙලාවේ දකින්න ශ්‍රණික ආතල් පස්සේ යනකොට අනිත් උන් ඔක්කොම ඒ වෙලාවේ දකින්න తాවකාලික දෙයක් ලොකු කරගෙන මේක තමයි ජීවිතේ එක්ක ඒවා ගේම් ගානවා වෙන්න පුළුවන් යාළුවොත් එක්ක රස්තියාදු යනවා වෙන්න පුළුවන් විවිධාකාර දේවල් ෆිල්ම් බලනවා ටීවී සීරීස් බලනවා ඒ නිකම්ම නාස්තිය නෙවුන් ඉන්න කිසිම දෙයක් නොකර විවිධාකාර හේතු වෙන්න පුළුවන් Tamanට ආවේනික මොනවා හරි මේක තමයි වැඩේ වගේ දේවල් ටිකක් හදාගෙන මේක කරමින් ඉන්න එක තමයි මරු වගේ එකක් හදාගෙන ඒ දේවල් ටික පස්සේ යම් ළමයි ප්‍රමාණයක් ඒවට අහු වෙලා ඒවට වහල් වෙලා ටික නාස්ති වෙනකොට දන්නේම නැතුව අන්තිම වෙද්දී හිර වෙනකොට සුළු ළමයි ප්‍රමාණයක් ඇති තමන් ඒවාට ගියේ නැහැ. තමන් ඒ දේවල් ඇතුලේ අනාථ වෙන්නේ නැතුව මොනවා කරත් මේ වැඩේ බැලන්ස් කරගෙන මේක අංක එකට තියාගෙන මේක ප්‍රයොරිටයිස් කරගෙන කරා. වෙන මොනවා හරි කරා හෝ නොකරා ඒ දේවල් කොහොම වුණත් බැලන්ස් කරා. තමන් කොහොම හරි මේ වැඩේට අංක එක දීලා දෙන්න ඕන මුල් තැන මේකට දීලා කරගෙන ඇවිල්ලා මේ වෙනකොට මේ වැඩේ සම්බන්ධව සතුටින් ඉන්න පිරිසක් ඇති. ඒ වගේම තව පිරිසක් ඇති මේ වෙනකොට තමන් ඉන්න ඕන මට්ටමේ නැහැ. තමන් මේ වෙද්දි ඇවිල්ලා තියෙන මට්ටම ගැන කිසිම සතුටක් නැහැ. තමන්ට අනාගතේ තමන්ගේ අර ඔළුවේ තිබ්බ මහා ලොකු හීන දැන් එක මරාගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ ලොකු වැඩ නෙමෙයි යන්තම් සමහරක් වෙලට පොඩ්ඩක් පණ ගැට ගහ ගන්න වෙන තත්යකට තමන්ගේ ඩ්‍රීම්ස් මාරු කරන්න වෙලා තියෙනවා. අර තිබ්බ මහා ලොකු හීන නම්මන ඔක්කොම ටික හාන්සි කරගෙන යන්න වෙලා තියෙනවා. එක්කෝ අලුත්ම ක්‍රමයක් කල්පනා කරන්න සිද්ධ වෙලා වගේ තියෙනවා. හරි. දැන් කොහොම හරි ඒකට යන්න බලන් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ට පාලනය කළ නොහැකි ප්‍රශ්න නිසා. දැන් සමහරක් ළමයි ඉන්නවා හෙනට කරදර සිද්ධ වෙලා. ඒ කියන්නේ ඒක තමන්ට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක ගෙවල් වල ප්‍රශ්න වෙන්න පුළුවන්, ආර්ථිකමය ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහරක් වෙලට අම්මා තාත්තා අසනීප වෙලා නැත්නම් තමන් අසනීප වෙලා ඇක්සිඩන්ට් වෙලා මොනවා හරි ඒ වගේ තමන්ට පාලනය කළ නොහැකි දේවල් නින්ද ඔතෙන් වැටෙන ළමයිනුත් ඇති. කරන්න දෙයක් නැහැ. ඒක මොනවක් කරන්න දෙයක් නැහැ. එහෙම තියෙනවනේ සමහරක් දේවල් අපිට ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ ඒ වගේ ප්‍රශ්න වලට. ඒ වගේ දෙයක් නිසා මෙහෙම තැනට වැටලා තියෙන ඇති. නමුත් සාතිශය බහුතරයා ඕගොල්ලෝ දන්නවා ඔයාලා ඒ කියන්නේ තමන් ඉන්න මට්ටම ගැන දැන් සතුටු නැත්තම්
පිටිපස්ස හැරලා ඔයාලට නිකන් මතක් කරන්න කියලා කිව්වොත් ඕන තරම් ඔයාලගේම කතන්දර ඇති ඔයාට මේ තැනට එන්න වෙන්න හේතු වෙච්ච ඕන තරම් තැන් ඇති ඔයා පිටිපස්ස හැරලා බලලා පසුතැවෙන අපරාධේ මට අර කාලේ මෙහෙම ඉන්න තිබ්බා අපරාධේ මෙන්න මේ කාලේ මේ වැඩේ නෝකර මෙන්න මේ දේ කරන්න තිබ්බා අපරාධේ පහුගිය මාසෙ මෙන්න මෙහෙම කරන්න තිබ්බා අපරාධේ මුල ඉඳන් පේපර් ලියන්න තිබුණා ඔය ආදී වශයෙන් විවිධාකාර තමන්ට පාලනය කළ හැකිව තිබුණු තමන්ගේ පාලනයේ යටතේ තිබුණු දේවල් වල වැරදි නිසා මෙතෙන්ද වැටලා තියෙන ළමයි ප්‍රමාණය තමයි වැඩි හරියක් ඇත්තේ. හරි. ඒතර ඔන්නෝම යම් කොටස් කීපයකට මෙතන ඉන්න සෙට් එක කඩා ගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි එකක් එහෙම මම ගොඩක්ම කියන තුන්වෙනි ගෲප් එකට. පළවෙනි ගෲප් එක අවුලක් නැහැ වැඩේ කරලානේ දෙවෙනි ගෲප් එක පාලනය කරන්න බැරි ප්‍රශ්න නිසා මෙතෙන්ද වැටලානේ තියෙන. හරි. අපි එතන ඉඳන් මොකද්ද ඉස්සරහට කරන්න පුළුවන් දැන් කියලා කතා කරමු. තුන්වෙනි ගෲප් එකට මම කියන්නේ ගොඩක්ම ඕගොල්ලෝ තමයි මෙතන තීරණාත්මකම. පළවෙනි දේ යම් ළමයි ප්‍රමාණයක් වැඩි ළමයි ප්‍රමාණයක් ඉන්නවා. මේ මීටින් එකට එනවා. මේකේනේ වහන් ඉන්නවා. මේකෙන් යනවා. දවස් දෙකක් යද්දි තමන්ගේ ක්‍රියාව මේ වෙනකන් හිටපු විදිහමයි මුකුත් වෙනසක් වෙලා නැහැ. හරිද? ඒගොල්ලෝ තව මාස 3කට පස්සේ ඒ ලෙවල් වලට යන තැන හෝ ඒ ආසන්න වෙන තැන ඉඳන් මේ සියල්ල ගැන දරුණු පසුතැවීමක් මතක් කරමින් මෙතනින් ඉස්සරහා ඒක මුළු ජීවිතේ ඕන තරක වෙන්න පුළුවන්. ඊටාම දරුණු ගණයේ පසුතැවීම ටික මේක මත නිර්මාණය කරගනිමින් ලයිෆ් එක පසුතැවීම් ගොඩාක් බවට පත් කරගන්නවා. තව යම් ළමයි ප්‍රමාණයක් ඇති තමන් මෙච්චර කලුත් හිටියේ ඔය මං කියපු විදිහට සම්පූර්ණ නාස්තිලා හිටියේ මෙලෝ වැඩක් කරේ නැහැ. ඕක තමන්ට කරන්න පුළුවන් උපරිමයට ආසන්නවටවත් කරේ නැහැ. බාගෙට පොඩ්ඩක් කර තමන්ගේ හිත සනසගනිමින් මොනවා හරි එවෙලට අහුවෙන తాවකාලික ආතල් ටිකක් පස්සේ යමින් ඒව තමයි වැඩි මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන කියලා හිතාගනිමින් හිටියා. දැන් කියලා වෙලා තියෙනවා. දැන් ටික ඕගලන්ට තේරෙන්න ඕන දැන් ඔයාලගේ අර කාලේ ඉවරයි. දැන් අවුරුදු 20 21 22 කියන්නේ තමන්ට තමන්ගේ ලයිෆ් එක ගැන හිතන්න වෙනවා. ඊටු අර මෙච්චර කල් මේ අර තමන් මාරයි කියලා ආස්වාදේ ලැබෙමින් හිටපු ළමා ලපටි දේවල් ටික පැත්තකට කරලා ඒක ඕන මිනිස්සෙකුට ලයිෆ් එකේ මූණ දෙන්න වෙන chapter එකක්. ඒකට මිනිස්සු මූණ දෙන විදිහම තමයි එතනින් ඉස්සරහට සම්පූර්ණ ලයිෆ් ස්ටයිල් එක තීරණය වෙන්නේ. ඔයාලා මේ කඩේ මේ ඉන්නේ. ඒක බොහොම ළඟ ඉන්නේ. එතකොට යම් ළමයි ප්‍රමාණයක් ඉදී මේකට එනවා මේක මත වෙනස් වෙනවා. ජීවිතේ මීට කලින් ඕන තරම් තැන් වල තමන් වෙනස් වෙන්න හිතලා ඇති. හැබැයි වෙනස් වෙලා නැතුව ඇති. අදටත් මෙතන උනත් තමන්ට තියෙන්නේ මං ඉතින් වෙනස් වෙනවයි කියලා හිතාගත්තට කොච්චරනම් එහෙම හිතාරන් තියෙනවද තාම ඉතින් කෝ වුණුන් නැහනේ. මේකත් එහෙම්ම මේකක් වෙයි වගේ අයිඩියා එකක් තියෙන ළමයින්ට තියෙන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. ඒක සම්පූර්ණයෙන් ඔයාලගේ අතේ තියෙන ඔළුවේ. ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. හරි. එතකොට යම් ළමයි ප්‍රමාණයකට පුළුවන් කැමති නම් පළවෙනි දේ මේ වෙනකන් අපිට වෙච්ච දේ දැන් වෙනස් කරන්න බෑනේ. හරි. තමන් හොඳට වැඩ කරා නම් හෝ හරියට වැඩ කරේ නැත්නම් හෝ පාලනය කරන්න බැරි ප්‍රශ්න තිබෙලා හරි මොනවා හරි වෙලා මේ වෙදි තමන් ඉන්න මට්ටමක් ඉන්නවනේ. ඒකට තමන් එහෙම එන්න වෙච්ච හේතු ටිකක් ඇති. හැබැයි ඒ හේතු අපිට වැදගත් වෙන්නේ ඉස්සරහට ඒ හේතු නොකර ඉන්න මිසක් ඒ දේවල් දැන් පිටිපස්සට කියලා වෙනස් කරන්න නෙමෙයි. ඒ නිසා ඒව ගැන කල්පනා කරන එක වැඩක් නැහැ. තමන්ට ඕන මට්ටමට මේ වෙලාවේ තමන්ට ඉන්න බැරි ඇයි කියන එක ගැන කල්පනා කරලා වැඩක් නැහැ. ඇයි කියන එක ගැන හිතන එක වැඩක් තියෙනවා. නමුත් ඒක අර අපරාධිනේ වගේ ඒ ගැන පසුතැවෙන්න වෙලාව වෙන් කළ වැඩක් නැහැ. වැඩක් තියෙන්නේ හරි. ඇයි මට මෙහෙම වුනේ? ඒ හේතු ටික ගත්තා. ඊළඟ මාස තුනේ මම ඒව කරන්නේ නැහැ. එච්චරයි. මම ඒව අඩු කරන බයිලා නෙමෙයි. මම ඒව කරන්නේ නැහැ කෙලින්. එච්චරයි කතාව. ඔයාට එහෙම කරන්නේ නැහැ කියන තීරණය එන්න බලන්න. ඔයාට ඒ ලෙවල් කරගන්න පුළුවන්. මෙතන ඉඳන් ඉස්සරහට හරි. ඔයාට එහෙම තීරණය දෙන්න බැයි නම් ඔයාට කොහොමවත් කරගන්න බෑ. නිකන් ඉන්න. දැම්ම මීරින්නෙන් කියලා නිකන් ඉන්න. ඔයා තමන් මේ වෙනකන් කරපු වැරදි ඇක්ෂන්ස් නතර කරන්න ලෑස්ති නැත්නම් ඊළඟ මාස තුනේ ඔයාට මේක කරන්න බෑ. මම බය නැතුව කියන ඔයාට බෑ මේක. ඔයා මේක නතර කරලා නිකන් ඉන්න. හරි. මොකද ඔයාගේ ඇක්ෂන් තමයි ඔයාට මොකද්ද වෙන්නේ කියන එක තීරණය කරන්නේ. ඔයාට මහලුක අවසාන වෙනස වුණා නම් ඒකට යන්න ඕන කරන ඇක්ෂන් ටිකේ වෙනස හදන්න ඕනේ. එහෙම නැතුව මුකුත් කරන්න බෑ. හරි. නිසා පළවෙනි දේ ඔයා මේ වැඩේට එනවා නම් අංක 1 ඊට ගැලපෙන්න වෙනස් කරන්න ලෑස්ති පිට විතරක් එන්න. මොකද මම මෙතන කියනවා සම්පූර්ණයෙන් මොකද්ද ඔයාලට වෙන්න ඕනේ කොහොමද ඔයාලා වැඩ කරන්න ඕනේ කියන එක. හැබැයි ඒක අහගෙන ඉන්නට වැඩක් නැහැ. තමන්ගේ පැත්තෙන් ඒකට ඇක්ෂන්ස් වෙනස් කරන්න ලෑස්ති නැත්නම් අවසාන ප්‍රතිඵල මේ විදිහෙන් තමයි වෙන්නේ. සරලව ඔයාගේ ක්‍රියාකාරකම් මත ඔයාගේ අවසානයේ මොකද්ද ඔයාලට වෙන්නේ කියන එක තීරණය වෙනවා. ඒක හැමතිස්සෙම එහෙමයි. වෙන මොකක්වත් මත ඒක තීරණය වෙන්නේ නැහැ. හරි. ඔයා කරලා තියෙන දේවල් මත තමයි ඔයා මැනෙන්නේ. කවුරුත් ඔයාට කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න දේ මත ඔයාමයි ඉන්නේ නැද? ඔයාලා මහලොකුට හිතන් ඇති ඔයාලට පුළුවන් දේවල් ගැන කවුරුත් ගණන් ගන්නෑ. ඔයාට මොකද්ද කරන්න පුළුවන් කියලා කරලා පෙන්නන්න. එදාට මිනිස්සු ගණන් ගනී.